Hi traders trade with girl YouTube channel එකට මම ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ටෙලි platform එකේ ගොඩක් අය කරන්න කැමති ඒ වගේම ඉක්මනින් ප්‍රතිඵල ගන්න පුළුවන් matches differs කියන strategy එක ගැන. අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා කොහොමද හරියටම මේ trade එක set කරගන්නේ වගේම මේකෙන් දිනන්න තියෙන සම්භාවිතාවය වැඩි කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. ඒ වගේම Telegram account එකක් නැත්නම් පහළ තියෙන description එකෙන් ගිහිල්ලා දැන්මම account එකක් create කරගන්න විදිය හරියටම දන්නේ නැත්නම් ඒකත් පහලින් comment කරන්න මම ඔයාලට කියලා දෙනවා ඒක තවත් එක් වීඩියෝ එකකින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි දැන් ඔයා ඇවිල්ලා ඉන්නේ smart trader platform එකට. මුලින්ම අපි කරන්න ඕනේ අපේ settings ටික හදාගන්න එක. ඔයා මෙන්න මෙතන තියෙන market icon එක කරලා ඔයා කැමතිම market එක select කරගන්න. මම කැමතිම market එක වෙන Deru synthetic වල volatility 100 index එක තමයි select කරගන්නේ. මම මෙන්න මේ විදියට පහළට ගිහිලා මම කැමතිම මාකට් එක වෙන volatility 100 index එක select කරගන්නවා. ඔයා කොයිම වෙලාවකවත් 1x market select කරගන්න එපා. මොකද අපි අද කරන්නේ 1t trading strategy එකක් නිසා. trade type එක විදියට මම මෙතන දාගන්නවා matches differs කියන trade type එක. ඔන්න ඔය විදියට මම matches differs කියන trade type එක දාගෙන තියෙනවා. ඒ වගේම duration එක විදියට මම 1t select කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතන 1t දාගත්තා. ඊට පස්සේ last digit prediction එක තමයි අපිට දාන්න තියෙන්නේ. ඒක දාගන්න නම් අපි මුලින් එන්න ඕනේ මෙන්න මේ යට තියෙන last digit stats කියන තැනට. මේක ඔයා click කරගන්න. මේක අපි හඳුන්වනවා LDS එක කියලා. last digit prediction එක දාගන්න නම් මේ LDS එකේ අඩුම percentage එකක් තියෙන එක තමයි අපි select කරගන්නේ. මේ වෙලාවේ අඩුම percentage එකක් තියෙන්නේ ඔයාලට පේනවා 34ක් විදියට තියෙනවා අංක 1. මම මෙතන last digit prediction එක විදියට අංක 1 දාගන්නවා. හරි. ඊට පස්සේ දැන් අපිට දාගන්න තියෙන්නේ අපේ stake එක දාගන්න නම් අපි මොකක්ද කරන්න ඕනේ? අපි අනිවාර්යෙන් manage sheet එකක් භාවිතා කරගන්න ඕනේ. මගේ management එකට අනුව මට පළවෙනි stake එක ගන්න තියෙන්නේ $30.90. ඊට පස්සේ මම මෙතනට ඇවිල්ලා මගේ stake එක පළවෙනි trade එකේ stake එක $30.90ක් විදිහට දාගන්නවා. දැන් ඔයාලා කල්පනා කරන ඇති ඇයි මම මේ වැඩි ඩොලර් ප්‍රමාණයක් පළවෙනි මගේ stake එක විදිහට ගත්තේ කියලා. මොකද දන්නවද මේ trading strategy එක වෙනුවෙන් මේක පහසුවෙන් කරන්න පුළුවන් වුණාට මේක ඇතුලේ රිස්ක් එකක් තියෙනවා. මොකද දන්නවද මේකේ අපේ ඩොලර් එකකට අපිට ගෙවන payout එක ගොඩාක් අඩුයි. profit එක achieve කරගන්න නම් අපිට වැඩිපුර stake එකක් මෙතන දාන්න වෙනවා. ඒක තමයි මේකේ ඇතුලේ තියෙන සැඟවුණු රිස්ක් එක. ඔයාලට වැඩිපුර stake එකක් දාගන්න වෙනවා. ඔයාගේ daily target එක achieve කරගන්න. මම අද දවසේ මගේ daily target එක විදිහට ඩොලර් 10ක් තමයි හොයන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මගේ management sheet එකේ මට දුන්න පළවෙනි stake එක තමයි $30.90ක්. දැන් ඔයාලට පේනවා ඇති මම මගේ මෙතන settings ටික හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි බලමු මේ trading strategy එක කරන්නේ කොහොමද කියලා. මේ strategy එක කරන්න නම් අපි බලන්න ඕනේ market එකේ price එක. මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් market එකේ දැන් යන price එක. මේකේ මෙන්න මේ අන්තිමටම තියෙන ඉලක්කම තමයි last digit එක කියලා හඳුන්වන්නේ. මේක සැරින් සැරේ මාරු වෙනවා. ඒ කියන්නේ market එකේ price එක මාරු වෙන එක වාරයකට අපි හඳුන්වන්නේ ටික් එකක් විදියට. මෙන්න මේ last digit එක තමයි අපිට මෙන්න මේ LDS එකෙන් පෙන්වන්නේ. අපි දැන් බලමු මේ LDS එක කොහොමද අපි බලන්නේ කියලා. දැන් ඔයාලා දන්නවනේ මාකට් එකේ මම මෙතන සිලෙක්ට් කරගත්තේ volatility 100 index එක කියලා. එතකොට මෙතන අපි සිලෙක්ට් කරගන්න මාකට් එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන් volatility 100 index එකමයි. ඒ වගේම මෙතන number of ticks කියලා තියෙනවා. ඒ කියන්නේ අන්තිම 100 ඇතුළත 0 ඉඳන් 9 වෙනකන් ඉලක්කම් ආපු percentage එක තමයි අපිට මේ යටින් පෙන්වන්නේ. එතකොට මට අන්තිම tick 100 ඇතුළත ආපු percentage එක මෙතන පෙන්නනවා. ඔයාලා කැමති නම් මේක 50ට 25ට වගේ ඔයාලට දාගන්නත් පුළුවන්. ඒ කියන්නේ අන්තිම ටික්ස් 25 ඇතුලේ වාර ගන්න බලා ගන්න පුළුවන්. ඒ වගේම 50 ඇතුලේ බලා ගන්නත් පුළුවන්. 100 ඇතුලේ බලා ගන්න පුළුවන්. මම දාගෙන තියෙන්නේ අන්තිම ටික්ස් 100 ඇතුලේ 0 ඉඳන් 9 වෙනකන් ඉලක්කම් ආපු percentage එක තමයි අපිට මෙන්න මේ වගේ පෙන්වන්නේ. ඒ වගේම දැන් අපි අද කරන්න යන්නේ matches differs කියන trading strategy එකනේ. ඒක ගැන පොඩ්ඩක් හඳුන්වන්න ඕනේ. මොකද ඒක නොදැන අපිට මේ ගමන ඉස්සරහට යන්න අමාරුයි. matches එකක් කියලා කියන්නේ මොකද්ද? matches එකක් කියලා කියන්නේ ඔයා හිතන්න ඔයා මෙතන දාගන්න prediction එක විදියට. එතකොට අනිවාර්යයෙන්ම matches එකක් අපි purchase කරනකොට මම 1 කියලා purchase කරොත් එහෙම අනිවාර්යයෙන්ම
එක එන්නම ඕනේ. ඒ කියන්නේ මම මෙතන තෝරපු එකම අපිට ඊළඟ මෙතන ප්‍රයිස් එක වෙනස් වෙනකොට මේලා ඩිජිට් එක විදිහට එක එන්න ඕනේ. මම පර්චේස් කරනවත් එක්කම මෙතන එක එන්න ඕනේ. එතකොට තමයි අපි ට්‍රේඩ් එක වින් කරන්නේ. ඒක ඇත්තටම රිස්ක් එක වැඩි. එතකොට විනින් රේට් එකක් ගොඩක් අඩුයි. ඒ නිසා මම අද තෝරගන්නේ මේ ඩිෆර් කියන ට්‍රේඩින් ස්ට්‍රැටජි එක තමයි මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාලට මෙජර්ස් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇතිනේ. දැන් අපි බලමු මේ ඩිෆර් එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මම ලාස්ට් ඩිජිට් ප්‍රෙඩික්ෂන් එක විදියට දාන ඉලක්කම හැර වෙන ඕනම ඉලක්කමක් එන්න පුළුවන් කියලා කියන එක තමයි මේ ඩිෆර් එකෙන් කරන්නේ. එතකොට මේකේ විනින් රේට් එක ගොඩක් වැඩි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට මේ පර්චේස් කරන්නේ මේ ඩිෆර් කියන ට්‍රේඩින් ස්ට්‍රැටජි එක. අද දවසේ මම ඔයාලා වෙනුවෙන් අරන් ඉන්නේ මේ ඩිෆර් කියන ට්‍රේඩින් ස්ට්‍රැටජි එක. දැන් ඔයාලට තේරෙනවා ඇති මේකේ සෙටින්ග්ස් ටික හදාගන්න හරිම පහසුයි. LDS එක බලලා අපිට ඊළඟට එන ඉලක්කම මොකක්ද කියලා පර්චේස් කරන්න තමයි තියෙන්නේ. පහසුයි වගේම සැඟවුණු රිස්ක් එකක් තියෙනවා. ඒක මම ඔයාලට නැවතත් කියනවා. ඒ වගේම මේක වින් කරගෙන යයිවා වින් කරනවා කියලා උදේ හවස බත් කනවා වගේ මේක එක දිගටම වින් කරන්න යන්න එපා. ඒ වගේම ඔයාගේ ටාගට් එක ඔයා දවසට ඩොලර් 5ක් හොයනවනම් ඒ ටාගට් එක ඇචීව් වුණාට පස්සේ මේක අනිවාර්යයෙන්ම නතර කරන්න ඕනේ. ඒ වගේම ඔයා අනිවාර්යෙන් මේක කරන්න කලින් ඩිමෝ account එක හොඳට ප්‍රැක්ටිස් කරලා ඔයා මේක හොඳට ට්‍රේනින් වෙලා ඉන්න ඕනේ. මේක ඔයාගේ රියල් account එකට ඇප්ලයි කරන්න කලින්. මේ ටිකත් ඔයා හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට තමයි මේ ගමන ලස්සනට හරියටම යන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපට කරන්න තියෙන්නේ මගේ last digit prediction එක දාගන්න එක තමයි. දැන් මේ වෙලාවේදී ඔයාලට LDS එක බැලුවම පේනවා ඇති අඩු මගයක් තියෙන මොකේද? අංක 1. අංක 1 106ක් විදිහට තමයි පෙන්වන්නේ. මම මෙතන දාගන්නවා අංක 1 විදිහට. ඔව්. මම දැන් දාගත්තා අංක 1 විදිහට. ඊට පස්සේ අපි දැන් මේක ගන්නෙ කොහොමද කියලා දැන් බලමු. මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට මම එක ඉලක්කමක් තියාගෙන තියෙනවා. ඊට පස්සේ මම ඉස්සරහින් ලියනවා බිංදුව පස්සේ 1 ඊට පස්සේ 2 3 4 කියලා. හරිද? මෙන්න මේ විදිහට ඔයාගේ ලාස්ට් ඩිජිට් ප්‍රෙඩික්ෂන් එක කියලා ආවෝ. එකට ඉස්සරහින් ඔයාලට පේනවා ඇතිනේ මෙතන දශම ස්ථානයට පස්සේ තියෙනවා අංක 2ක්. ඒතකොට ලාස්ට් ඩිජිට් ප්‍රෙඩික්ෂන් එක විදිහට අපි හඳුන්වන්නේ මෙන්න මේ අන්තිමට තියෙන අංකේ. මේකේ නම් 4 තමයි අපිට පෙන්වන්නේ. එතකොට මෙන්න මේ ලාස්ට් ඩිජිට් ප්‍රෙඩික්ෂන් එක විදිහට දාපු අංකය අංක 1 ඇවිල්ලා ඊට ඉස්සරහින්. ඒ කියන්නේ මේ දශම ස්ථානයට පස්සේ තියෙන ඉලක්කම බිංදුව විදිහට ආව අපි මොකද්ද කරන්නේ? ඩිෆර් එකක් පර්චේස් කරනවා. ඊළඟට අංක 1 ඇවිල්ලා එකට ඉස්සරහා ඉලක්කම ඒ කියන්නේ දශම ස්ථානයට පස්සේ තියෙන ඉලක්කම අංක 1. ඒ කියන්නේ 11ව අපි මෙතනදී ඩිෆර් එකක් පර්චේස් කරනවා. ඒ වගේම අංක 1 ඇවිල්ලා මෙතන 2 આવොත් එහෙම අපි ඒත් පර්චේස් කරනවා. ඒ වගේම 3 આવොත් ඒත් අපි පර්චේස් කරනවා. 4 આવොත් ඒත් අපි ඩිෆර් එකක් පර්චේස් කරනවා. ඒ කියන්නේ දැන් ඔයාලට 0.1 આવොත් මම පර්චේස් කරනවා. 11 21 31 41 આવොත් මම මේ විදියට මගේ ඩිෆර් එකක් පර්චේස් කරනවා. එතකොට මේ 50න් උඩ ඉලක්කමක් ආවොත් ඒ කියන්නේ 51 61 වගේ ඉලක්කම් ආවොත් එහෙම අපි කොයිම වෙලාවකවත් ඩිෆර් එකක් පර්චේස් කරන්නේ නැත. ඔයා ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හරි. දැන් අපි බලමු ඔයාට තව උදාහරණයක් විදිහට මම ගන්නම්කෝ. දැන් මේ වෙලාවේ අපේ ප්ලස් ඩිජිට් එක ප්‍රෙඩික්ෂන් එක අපිට පෙන්වන්නේ 2 කියලා හිතමු අපි. ඔන්න 2. එතකොට අපි මෙතන දශම ස්ථානයට පස්සේ 0.2. ඒ කියන්නේ දශම ස්ථානයට පස්සේ 0.2ව අපි පර්චේස් කරනවා ඩිෆර් එකක්. අපි පර්චේස් කරනවා ඩිෆර් එකක්. ඒ වගේම 1.2 ඒ කියන්නේ 12ව ඒත් මම පර්චේස් කරනවා. ඒ වගේම 2.2ව ඒත් මම පර්චේස් කරනවා. 3.2 ඒත් මම පර්චේස් කරනවා. ඒ වගේම 4.2 આવොත් ඒ වගේම මම පර්චේස් කරනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මෙතනදී අපි කොයිම වෙලාවකවත් 50න් උඩ ඉලක්කම් ආවොත් එහෙම අපි මේක පර්චේස් කරන්නේ නැත. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති 2 12 22 32 42 වගේ මේ ඉස්සරහට බිංදුව 1 2 3 4 කියන ඉලක්කම් වලින් එකක් આવොත් අපි අපේ ඩිෆර් එක පර්චේස් කරනවා. හරි. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ ගැන. අපි දැන් බලමු අපේ පළවෙනි ට්‍රේඩ් එක ගන්න කොහොමද කියලා. දැන් අපි බලන්න ඕනේ ඉස්සලාම LDS එකනේ. දැන් ඔයාලට පේනවා ඇති දැන් LDS එක 4ක් විදියට තියෙන්නේ අංකේ තමයි 3. දැන් මම මේක වෙනස් කරගන්න 3ට. එතකොට අපි කොහොමද ගන්නෙ? 0.3 આવොත් ගන්නවා. ඊට පස්සේ 13 આવොත් ගන්නවා. 23 33 ඒ වගේ ආව අපි පර්චේස් කරනවා. අපි දැන් බලාගෙන ඉන්නේ. ඔන්න ඒ වෙලාවේ ඔයාලට
ඔයාලට පේනවා ඇති ප්‍රෙඩික්ෂන් එක වෙනස් වුණා. ප්‍රෙඩික්ෂන් එක වෙනස් වුණා. දැන් ඇවිල්ලා තියෙන්නේ 8ට. මම ටක් ගාලා මෙතන 8 දාගන්න. ඒතකොට දැන් 8 අපි කොහොමද ගන්නෙ? 0.8 18 28 38 48 විදිහට ප්‍රෙඩික්ෂන් එක නම් වෙනස් වෙන්නේ නැහැ වගේ ගොඩක් අඩු වෙලා තියෙනවා. අපි දාන එක අඩු වෙලා තියෙන තරමට අපිට මේක වින් කරන්න අවස්ථාව ලැබෙනවා. අපි දැන් බලාගෙන ඉමු. 9 යට ආව ඒක ගන්න බෑ. 9 යට ගන්න බෑ. මොකද 50ට වැඩිය උඩින් එන ඉලක්කමක් නිසා. 98 අපි 50ට අඩුවෙන් එන ඉලක්කමක් තමයි ගන්න ඕනේ. අපි බලාගෙන ඉමු. ප්‍රෙඩික්ෂන් එක නම් තාම මේ විදිහමයි. අපි බලාගෙන ඉමු. තාම එන පාටක් නැහැ. තාම 8ෙම තමයි තියෙන්නේ. අපි බලාගෙන ඉමු. 5ට අඩු ඉලක්කමක් එක්ක ආවා. ඔන්න 28 ආවා. මම ගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මම මගේ ට්‍රේඩ් එක වින් කරා. 7 තමයි ආවේ. ඔයාලට කියන්න ඕනේ දෙයක් තමයි ඔයා මේ වෙලාවේදී මේ ට්‍රේඩ් එක ගතිදී අනිවාර්යෙන් ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද one ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් තමයි අපි මේක කරන්නේ. ඒ නිසා ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳට තියෙන්න ඕනේ. එතකොට තමයි ට්‍රේඩ් එක දාන පමණින්ම මේක වැටෙන්නේ. අපේ පළවෙනි ට්‍රේඩ් එක අපි වින් කරා. ඔන්න දැන් මම මගේ මැනේජ්මන්ට් ෂීට් එකට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මගේ පළවෙනි ට්‍රේඩ් එක වින් කරා. මම ඒක දාගන්නවා වින් කියලා. හරි. ඊළඟට මට මගේ ස්ටේක් එක ගන්න තියෙන්නේ $26.720. ආයි මම එනවා මගේ ස්මාර්ට් ට්‍රේඩර් ප්ලැට්ෆෝම් එකේ. මෙතනට ඇවිල්ලා මම මගේ ස්ටේක් එක වෙනස් කරගන්නවා $26.720ක් විදිහට. දැන් ඔයාලට පේනවා ඇති මම මගේ ස්ටේක් එක දාගත්තා. අපි දැන් බලමු දැන් මොකක්ද chart එකට වෙලා තියෙන්නේ කියලා. LDS එක වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන 6ක් තියෙනවා එකේ. දැන් මම මේක වෙනස් කරගන්නවා එකට. එකේම තමයි තියෙන්නේ. අපි දැන් බලාගෙන ඉමු අපේ last digit එක දිහා. ඒතකොට කොහොමද එන්න ඕනේ? 0.1 ඒ වගේම 11 21 ඒ වගේම 31 41 විදිහට ආවම තමයි අපි අපේ DeFi එක purchase කරන්නේ. හරි. තාම එකේ තමයි තියෙන්නේ අඩු වගේ. අපි බලාගෙන ඉමු අන්තිමට එක එන්න ඕනේ. හරි. අපි බලමු. හරි. ඔන්න 31 ආවා. මම මගේ trade එක purchase කරා. හරි. ඔයාලට පේනවා ඇති මම මේ trade එක win කරා. ඒ කියන්නේ අපේ winning number එකට විදිහට අපිට ආවේ අංක 3. ඒ කියන්නේ අපි මේ trade එක win කරා. ඔන්න ඔය විදිහට මගේ management sheet එකට ඇවිල්ලා මම මගේ දෙවෙනි profit එකත් win කරා කියලා enter කරගත්තා. ඒක මට ඇවිල්ලා තියෙනවා $5.714. හරි. ඔන්න ඔය විදිහට මගේ දෙවෙනි trade එකත් win කරා. අද මම ඔයාලට කිව්වනේ මම අද හොයන්න බලාපොරොත්තු වෙන්නේ $10ක්. අද මගේ management sheet එකෙන් මට trade 10ක් දීලා තියෙනවා. මම එකෙන් 8ක් තමයි බලාපොරොත්තු වෙන්නේ win කරන්න. දැන් උන්ටවත් ඔයාලට පේනවා ඇති මම මගේ daily target එකෙන් profit target එකෙන් මම $5.714 හොයලා ඉවරයි. තව මට හොයන්න තියෙන්නේ $4.7 ගාණක් තමයි මට හොයන්න තියෙන්නේ. හරි එහෙනම් ඊළඟ ස්ටේක් එක මට ගන්න තියෙන්නේ $21.742. මම මේ විදියට මෙතන ස්ටේක් එක වෙනස් කරගන්නවා $21.742ක් විදිහට. හරි. ඔන්න ඔය විදියට මම මගේ ස්ටේක් එක වෙනස් කරගත්තා. දැන් අපි LDS එක දිහාට එමු. LDS එකේ දැන් මෙතන වෙනස් වෙලා තියෙනවා. එක නෙමෙයි දැන් තියෙන්නේ නේ. දැන් වෙන අංකයක් තමයි තියෙන්නේ. 5 තියෙනවා. ඒ වගේම 8 තියෙනවා. දෙකම එකම සමාන percentage එක තමයි යන්නේ. අපිට ටිකක් බලාගෙන ඉන්න වෙනවා මේක වෙනස් වෙනකම්. හරි. ඔන්න 8 වෙනස් වුණා 6ක් විදිහට. මම මෙතන වෙනස් කරගන්නවා. වෙනස් කරගන්න බෑ. කාය වෙනස් වුණා. 5 තමයි දැන් තියෙන්නේ. ඔව්. මම වෙනස් කරගන්නවා මෙතන 5 විදිහට. හරි. ඔන්න විදිහට මම දැන් වෙනස් කරගෙන ඉන්නවා. ඊළඟට අපි දැන් කොහොමද ගන්නෙ? අපි ගන්න ඕනේ 5 තමයි අඩුම තිබුණේ. දැන් ආයෙක වෙනස් වෙලා තියෙනවා. දැන් ඔක්කොම එකම ප්‍රමාණයකින් තමයි යන්නේ. මේ වගේ අවස්ථාවල ඔයාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. මොකද මෙතන රිස්ක් එක වැඩි. මොකද ඔක්කොම එකම ප්‍රමාණයනේ යන්නේ. ඒකට ඔයාලට මේ ට්‍රේඩ් එක ලොස් වෙන්න තියෙන අවදානම වැඩි වෙනවා. ඔන්න මේ වෙලාවේදී වෙනස් වුණා 806ක් විදිහට. අපි දැන් ගන්න කොහමද? 0.8 18 28 38 48 આવුත් තමයි purchase කරන්නේ. දැට ආව ගන්න බෑ. ඔන්න වෙනස් වෙලා තියෙනවා LDS එක. ඒ පාර නම් බිඳුව වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් බලාගෙන ඉමු නේද? මේක වෙනස් වෙයිද කියලා. නෑ නේ. හරි. මම මේක දාගන්නවා බිඳුව විදිහට. ඔයාලා හැම වෙලේම මේ LDS එක බලන්න ඕනේ. මොකද මේකේ percentage එක සැරින් සැරේ වෙනස් වෙනවා. වෙනස් වෙන percentage එක බලලා තමයි අපි ඊළඟට දාන prediction එක එන්නේ නැහැයි කියලා අපි purchase කරන්නේ. ඒක හැර වෙනත් අංකයක් එනවා කියලා purchase කරන එක තමයි මේ DeFi එකකින් කරන්නේ. ඒ නිසා LDS එක ගැන ලොකු අවධානයක් තියෙන්න ඕනේ මේ strategy එක කරද්දී. දැන් 7 තියෙනවා. එම 6ට අඩු වුණා. 7 අඩු වෙනවා. මම මේක දාගන්නවා 7 විදිහට. 105 තමයි තියෙන්නේ 7. දැන් අපි බලාගෙන ඉමු. 0.7
17 17 27 37 අවුත් තමයි අපි අපේ ඩිෆර් එක පර්චේස් කරන්නේ. අපි දැන් බලමු. හරි. ඔන්න 27 ආවා. මම දැම්ම ට්‍රේඩ් එක. ඔන්න ඒ ට්‍රේඩ් එක වින් කරා. අපිට ආපු විනින් අංකය තමයි බිඳුව. මම ගිහිල්ලා මම මගේ මැනේජ්මන්ට් ෂීට් එකේ අප්ඩේට් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මම මේ වෙනකොට ඩොලර් 7.7 හොයලා ඉවරයි. දැන් ඊළඟට මගේ ස්ටේක් එක ගන්න තියෙන්නේ ඩොලර් 16.768. මම මෙතන වෙනස් කරගන්නවා 16.768ක් විදිහට. ඔන්න ඔය විදිහට මම මගේ ස්ටේක් එක වෙනස් කරගත්තා. LDS එක තියෙන 7. ඒ නිසා අපි දැන් බලාගෙන ඉමු. 7 එන්නත් ඕනේ. ඉස්සරහට මම කියපු ඉලක්කම් වලින් එකක් එන්නත් ඕනේ. 2.7 ආවා. මම මේ ට්‍රේඩ් එකක් ගත්තා. විනින් අංකයේ විදිහට ආවේ අංක 9. ඒ කියන්නේ මම මෙතනට ඇවිල්ලා මගේ මැනේජ්මන්ට් ෂීට් එක අප්ඩේට් කරගන්නවා. ඔන්න ඔය විදිහට. දැන් මම මේ වෙනකොට ඩොලර් 8.757 හොයලා ඉවරයි. ඊළඟට මගේ ස්ටේක් එක ගන්න තියෙන කීයද? ඩොලර් 12.712. මම ආයෙනවා මගේ ප්ලැට්ෆෝම් එකට. ඊට පස්සේ මම මෙතන වෙනස් කරගන්නවා 12.712 විදිහට. ඔන්න ඔය විදිහට මම මගේ ස්ටේක් එක වෙනස් කරගෙන ඉවරයි. අපි දැන් බලාගෙන ඉමු. දැන් බලමු අපේ LDS එක කොහොමද තියෙන්නේ කියලා. දැන් මේ වෙලාවේ නම් ඔක්කොම percentage වැඩි වෙලා තියෙනවා. අපි බලමු මෙතන තියෙනවා 6 තියෙනවා මෙතන. මේ වෙලාවේ නම් තියෙන්නේ 6. මම මෙතන prediction එක වෙනස් කරගන්නවා 6ක් විදිහට. දැන් අපි බලාගෙන ඉමු. last digit එක එන්න ඕනේ 6. ඊට කලින් 0 1 2 3 4 ඉරංක වලින් එකක් එන්නත් ඕනේ. දැන් ඔයාලට මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක ගොඩාක් පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ ඩිමෝ account එකේ හොඳට ප්‍රැක්ටිස් කරලා ඒ වගේම ඔයාලගේ රියල් account එකට මේක ලයික් කරලා බලන්න. 86 ආව ගන්න බෑ. ඒ වගේම මේ වෙලාවේ හොඳට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. මොකද මේ ටික් එක දානකොට කනෙක්ෂන් ප්‍රොබ්ලම් ඇවිල්ලා පස්සේ වැටුනොත් එහෙම ඔයා සමහර විට මේ ට්‍රේඩ් ලොස් වෙන්න පුළුවන්. ඒ නිසා එතන සැලකිලිමත් වෙන්න. 96 ආව ගන්න බෑ. ඔව් 0.6 ආව මම ට්‍රේඩ් එක ගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මගේ විනින් අංකයේ විදිහට ආවේ අංක 9. ඒ කියන්නේ මම මගේ මේ ට්‍රේඩ් එක වින් කරා. මම මගේ මැනේජ්මන්ට් ෂීට් එකට ඇවිල්ලා මම මේක එන්ටර් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මම මේ වෙනකොට ඩොලර් 9.766ක් හොයලා ඉවරයි. මගේ ඊළඟ ට්‍රේඩ් එක ගන්න තියෙන්නේ ඩොලර් 7.793කින්. තව පුංචි ප්‍රමාණයක් තමයි හොයන්න තියෙන්නේ. ඊළඟ ස්ටේක් එක දාගන්නවා ඩොලර් 7.793ක් විදිහට. දැන් ඔයාලට පේනවා ඇති මම මගේ ස්ටේක් එක අරන් තියෙන ඩොලර් 7.93ක් විදිහට. දැන් අපි බලමු LDS එක කොහොමද කියලා. ප්‍රෙඩික්ෂන් එක බිංදුව විදිහට තමයි අපිට පෙන්නන්නේ. මම ඔන්න ඔය විදිහට බිංදුව දාගත්තා. 8.0 ආව ගන්න බෑ. හරි. ඔන්න 0.0 ආව මම ගත්තා. මේ වෙලාවේදී ඔයාලට පේනවා ඇති විනින් නම්බර් එක ආවේ අංක 7. ඒ කියන්නේ අපි මේ ට්‍රේඩ් එක වින් කරා. මම මෙතන ඇවිල්ලා මගේ මැනේජ්මන්ට් ෂීට් එකේ වින් කියලා දාගන්නවා. දැන් ඔන්න මම මගේ මැනේජ්මන්ට් ෂීට් එක අප්ඩේට් කරලා ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති මම මගේ සෙෂන් එක අවසානයේ ඩොලර් 10.737ක් හොයලා ඉවරයි. හරි එහෙනම්. ඉතින් ඔයා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්ත කියලා මම හිතනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ බලන්න ඕනේ නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අද මගේ වීඩියෝ සෙෂන් එක මම මෙතනින් නතර කරනවා. වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒ වගේම ඔයාගේ ට්‍රේඩින් ජර්නි එකට මම හදවතින් සුබ පතනවා. මේ ඔයාගේ ජීවිතය වෙනස් කරන ට්‍රේඩ් විත් ගර්ල්